අනුත්දායක ප්‍රවේශම් ගන්න කියලා. අනේ යාළුවෙක් ඉන්න උදේ පාන්දර. එයා ඉතින් නිදිද? ඔයා මොකද කරන්නේ? ඉතින් බලාගෙන යන්න ඕනේ මේ පැත්තේ. පොඩ්ඩක් ලිස්සනවා පාර. දැන් පොඩ්ඩක් කෙනෙකුත් පොඩ්ඩක් වැටෙන්න ගියා. මෙතනට ආවම තමයි වෝටර්ෆෝල් එකේ සම්පූර්ණ විවක පේන්නේ. දැන් ඉන්නේ කිතල්ලි ස්ටේෂන් එකේ. කිතල්ලි ස්ටේෂන් එකේ ඉඳන් තමයි අපි යන්න හදන්නේ ඇල්ලරොක් නැගින්න. කිතල්ලි ස්ටේෂන් එකෙන් බහලා වම් පැත්තට තමයි ඇල්ලරොක් නැගින්න යන්න ඕනේ. මෙතනින් තමයි කිතල්ලි ස්ටේෂන් එකට එන්න තියෙන්නේ. මෙතනින් ඇවිල්ලා වම් දකුණු පැත්තට ගිහිල්ලා යන්නත් පුළුවන්. ඇල්ලරොක් නැගින්න වම් පැත්තට ගිහිල්ලා යන්නත් පුළුවන්. ලේසි ලස්සනම පාර. කිතල්ලල්ල දියල්ලත් එක්ක බලාගෙන යන්න පුළුවන්. වම් පැත්තට ගිහිල්ලා ඔයාට මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතන බෝගහක් තියෙනවා. බුදු පිළිමකට. එතනින් පල්ලෙහාට බහින්න තියෙන්නේ. එතනින් පල්ලෙහාට බහලා යනකොට තමයි ලේසිම. Google Map එකේ route එක තියෙනවා. ඒක තමයි ලස්සනම පාර. වෝටර්ෆෝල් එකට එන්න නම් මෙන්න මේ පාරේ එන්න ඕනේ. මේ පාරේ ඇවිල්ලා මෙන්න මේ අලදිගේම ඇවිල්ලා අලදිගේ හෝම ඇවිල්ලා මෙතනින් පේන අපිට බෝඩ් එකක් අනුත්දායක ප්‍රවේශම් ගන්න කියලා. ඔතනින් පල්ලෙහාට බැලුවාම ලස්සන කිතල්ලල්ල වෝටර්ෆෝල් එක බලා ගන්න පුළුවන්. කිතල්ලල්ල එතන වෝටර්ෆෝල් එකක් තියෙනවා. වෝටර්ෆෝල් එකත් බලාගෙනම ඇල්රොක් එකට යන්න තමයි හදන්නේ. දැන් ගොඩක් ගයිඩ්ලා පුරුදු වෙලා තියෙන්නේ අර වෙන පාරකින් එකක් යන්න ලේසි පාරකින් එකක් යන්න තමයි කොරිනස් ලව. ඊට වඩා මේ පාරෙන් ලස්සනට එකක් යන්න පුළුවන්. මේක තමයි කිතල්ලල්ල වෝටර්ෆෝල් එක. ඔයගොල්ලෝ බලන්න දෙන හැටි කිතල්ලල්ල වෝටර්ෆෝල්. ලස්සනයි. මේකට ගොඩක් කට්ටිය ආවට එන්නේ නැහැ. ඉතින් පල්ලෙහාට ගිහලා බලමු කොහොමද කිතල්ලල්ල වෝටර්ෆෝල් එක කියලා. දැන් මෙතන යන්න පරික්ෂණයෙන් දැස්සනවා. මීට යන්න ඕනේ. කට්ටිය ගිහිල්ලා අන්නකො වෝටර්ෆෝල් එකේ view එක අන්න ගමේ view එක. ඒක ගමේ view එකත් එක්ක හැරෙන්න වෝටර්ෆෝල් එක තියෙනවා. ලස්සන වෝටර්ෆෝල් එක. මේකට තමයි කිතල්ලල්ල වෝටර්ෆෝල් එක කියන්නේ. ගොඩක් අය මෙහි ආවට එන්නේ නැති තැනක් තමයි මේ කිතල්ලල්ල වෝටර්ෆෝල් එක කියන්නේ. උසක් දැන් අඩි 10ක් 12ක් වගේ උසක් තියෙනවා. ඒ වුණාට මාරම ලස්සනයි. කිතල්ලල්ල වෝටර්ෆෝල් එක බලාගෙන එතනින් අපිට දැන් යන්න තියෙන්නේ ඇල්ලරොක් එකට. ඇල්ලරොක් එකට යන විදිහ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරි වෝටර්ෆෝල් එක බලලා එතනින්ම උඩ නැගලා වම් පැත්තට හරනහම මෙන්න මේ පාලමක් තියෙනවා. මේ පාලම දිගේ තමයි අපිට යන්න ඕනේ ඇල්ලරොක් එකට. ඒතකොට මෙහෙම ගියා හැකි පාලම දිගේ. මේ තියෙන කිතල්ලල්ල වෝටර්ෆෝල් එකේ උඩ කොහොමද view එක? හරි. මෙහෙම අපිට ගියා ඇල්ලරොක් එකට. ඇල්ලරොක් එකට මෙතෙන් යන්න පාරවල් දෙකක් තියෙනවා. මෙතනින් දකුණු පැත්තට යන්නත් පුළුවන්. ඕනනම් වම් පැත්තේ පාරෙන් යන්නත් පුළුවන්. ගමේ මාමා කෙනෙක් එක්ක කතා කරා. මේ මාමා නම් කිව්වේ වම් පැත්තේ පාර ආරම ලස්සනයි කියලා. ඉතින් අද වෙනසකටත් එක්ක වම් පැත්තේ පාරෙන් යන්න. අඩි පාරක් තියෙන්නේ උඩට යන්නයි තියෙන්නේ. ගිහිල්ලා බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. අඩි පාර දිගේ ආවම ටිකක් දුර උඩට ආවම කිතල්ලල්ල වෝටර්ෆෝල් එක තවත් ලස්සන මෙතනට පේනවා. මෙන්න මෙහෙමයි පේන්නේ. ඔන්න ඔමයි පේන්නේ. වෝටර්ෆෝල් එක පේනවා කිතල්ලල්ල වෝටර්ෆෝල් එක. මාර ලස්සන. අපි ගියේ මෙන්න මෙතනට. අපි ගියේ යනකොට මෙන්න මෙතනට වෝටර්ෆෝල් එක. මේ මෙතනින් තමයි වොලියම් බැස්සේ. මෙතන වෝටර්ෆෝල් එකේ টොප් එක. ඔතන ඉඳන් පල්ලෙහාට තමයි වෝටර්ෆෝල් එක වැටෙන්නේ. යනකොට මම පෙන්නන්න වෝටර්ෆෝල් එක. අත කට්ටියක් ඉන්න පෙන්න මේ මෙතන. මෙන්න මෙතන කට්ටියක් ඉන්නවා. අන්න එතන තමයි අපි ගියේ. මෙන්න මෙතන වෝටර්ෆෝල් එක පටන් ගන්න තැන. මෙතනට ආවම තමයි වෝටර්ෆෝල් එකේ සම්පූර්ණ view එක පේන්නේ. වෝටර්ෆෝල් එකත් එක්ක මේ ගමේ view එක ගත්තා කොහොමද? ආය ඇල්ලරොක් උඩට නගින්න ඕනේ නැහැ. මෙතන ආවට පස්සේ ඔක්කොම view එක මෙතන මාර ලස්සන view එකක් තියෙනවා. තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් මෙහෙම ඇල්ලරොක් එක තියෙනවා. ටුට්ටක් උඩ නගින්න ඕන තව ටිකක්. මෙහෙම රොක් එක තියෙනවා. අපි යන්න ඕනේ දැන්. දැන් ආවේ. මම පෙන්නන්න වලට ආවපාර. අපි දැන් මෙන්න මෙතනින් මෙන්න මේ ගල ළඟින් තමයි නැගලා ආවේ. මේ ගල ළඟින් නැගලා ආවේ. මෙතනින් අපි දැන් මෙහෙම ආවේ. මෙහෙම රුට ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා මෙහෙට ආවා. දැන් අපි යන්න ඕනේ යනකොට කොහොමද මෙතනින් මෙහෙම උඩට යනවා. මෙහෙම උඩට එළිලා. මෙහෙම
සමුද්‍රය කියලා මෙතන මෙහෙම අරන් තියෙන්නේ. ඔන්න ඔකයි view එක. මාර චුට්ටක් මහන්සි වුණත් ඒ මහන්සි මුකුත් නැති වෙනවා මෙතනට ආවට පස්සේ මේ view එක දැක්කම. දැන් උඩ නැගලා ටිකක් දුර ආවම ඔයගොල්ලන්ට පේනවා මාර ලස්සන view වලට. මෙතන තියෙන view එක දැක්කම අයියෝ ලංකාවේද කියලා හිතෙනවා. මාර ලස්සන view එකක් තියෙන ගොඩක් අය travel කරලා නැහැ. අපි බලමු කොහොමද මේ view එක කියලා. මේ view කරන් පට්ට මාර ලස්සනයි. ඔන්න ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්කෝ මේ view එක කොහොමද කියලා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට කිතල්ලල වෝටර්ෆෝල් එක. මාරම ලස්සනයි. මාරම ලස්සන view එකක් තියෙනවා. මේ බලාගත්ත එක ඔයගොල්ලෝ නේ මාර ලස්සන view එකක් තියෙන්නේ. රේල් පාර පේනවා කිතල්ලල්ල. ගමේ මාර ලස්සන view එකක් තියෙනවා. ඔයගොල්ලන්ට වෙන්නේ නැති මාර ලස්සන view එකක් තියෙන්නේ. අපිට දැන් කරන් තියෙන්නේ මේක දිගේ ආයි නගින එක තමයි. නේ තමයි නගින්න තියෙන්නේ. අඩිපාරක් තියෙනවා. ගොඩක් කඩි ඉතින් මේක යූස් කරනවානේ. එන්නදී අඩිපාර තියෙනවා. අඩිපාර දිගේදී මේට යන්නයි තියෙන්නේ. මෙන්න මෙතනින් පාරවල් දෙකකට බෙදෙනවා. එකක් පල්ලෙහා පැත්තට අනිත් එක උඩ පැත්තට. අපි මෙතනින් උඩ පැත්තට ගාම යන්න ඕනේ. දැන් මෙතනින් බහලා අපි යමු. මෙන්න තේ උඩට යන්න තියෙන්නේ. අඩිපාරක් තමයි තියෙන අඩිපාරක් තියෙනවා මේ වගේ. මෙහෙම ඉතින් උඩට යන්න තමයි තියෙන්නේ. මාන පඳුරු තියෙන්නේ. පඳුරු වශයෙන් ඉතින් උඩට යන්න තියෙන්නේ. ඊය පාරක් තියෙනවා. තනියෙන් ආවත් ඉතින් යන්න පුළුවන්. ඔබ තනියෙන් නෙවෙලින්. හරි. හැමෝම වෙන පාරට වඩා පොඩ්ඩක් වෙනස් පාරකින් හොයාගෙන යන එක තමයි වටින්නේ. ඇත්තටම. මෙතෙන් ආවට පස්සේ ආයි පාර දෙකට බෙදෙනවා. මේ පැත්තට පාරයි මේ පැත්තට පාරයි. මම දන්න විදිහට අපි යන්න ඕනේ මේ පැත්තේ පාරේ. පියා. ආයි මෙතන ආවම පාර දෙකට බෙදෙනවා. මේ පැත්තට එක පාරක් බෙදෙනවා. පැත්තටයි ආයි මේ පැත්තටයි. අපි යන්න ඕනේ මේ කන්ද උඩට තියෙන පාරේ. යා. මේ ලස්සන මෙන්න මේ ලස්සන ගහ තියෙනවානේ. මේ ගහ ළඟින් උඩට තමයි යන්න තියෙන්නේ. නම් දිගට වෙනකොට මම හිතන්නේ කට්ටිය ඔක්කොම යන පාට තමයි දැන් අපි වැටලා තියෙන්නේ. දැන් මේ කට්ටියම යන පාර
මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. දැන් තව කිලෝමීටරයක් වගේ දුරක් තමයි තියෙන්නේ උඩට යන්න. බලමු ගිහලා. මෙන්න මේ වගේ පාරක් තමයි තියෙන්නේ. ටිකක් දුර යනකොට මෙන්න මේ view එක වෙනවා අපිට. දැන් බලන්න. ඔයන්නේ හැමෝම normal and route එකේ දැන් තමයි වැටෙන්නේ අන්තිමට. ඔය කට්ටිය යන්නේ. මේ view එක. මාර යුනික් view එකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් තේවතු මැදින් යන්න තමයි තියෙන්නේ අර විකෝ ට්‍රේල් එක වගේ. යන්න තියෙන්නේ. දන්නේ නැති කෙනෙක්ට උනත් ඔය හොයාගෙන එන්න පුළුවන්. මැප් එකේ තියෙන ලොකේෂන් එක අතට දාලා. මැප් එක උනත් බලාගෙන එන්න පුළුවන්. අස්සන දේවතු මැදින් ඉතින් ගමන යන්නයි තියෙන්නේ. කන්ද දැන් නැගලා ඉවරයි වගේ ගොඩක් වෙලාට. ටික පොඩි කන්දයි තිබ්බේ. ඒ කන්ද නැගලා ආයෙ දැන් ෆ්ලැට් මේ වෙලාවේ ෆ්ලැට් භූමියක යන්න තියෙන්නේ. ෆ්ලැට් ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ බලමු ඉස්සරහට කියලා කොහොමද කියලා. මම මුලින්ම ආවේ 2016 වගේ 16 වෙනකොට තිබ්බ විදිහ නෙමෙයි දැන් තනිකරම සම්පූර්ණ ගොඩක් වෙනස් වෙලා තියෙනවා. 16 මෙච්චර පාරවල් කැපිලා ඕවා මොකුත් තිබ්බේ නැහැ. රැල්ලට අවුල් එක වෙනස් වෙලා තියෙනවා වගේ තමයි ඉතින් දැන් වෙනස් වෙලා තියෙන්නේ. හරි අපි ඉස්සරහට ගිහලා බලමු. දැන් අපි ආවනේ ආව පාර ටිකක් දුර ආවට පස්සේ අපිට පේනවා මෙන්න මෙහෙම ඔයගොල්ලන්ට දැන් බලන්න පුළුවන්. ටිකක් දුර ආවට පස්සේ මෙන්න මේ ගෙවල් ටිකක් කඩයක් එහෙම තියෙනවා මෙතන. මාම කෙනෙක් ඉන්නවා. ඒ කඩේ ළඟින් අපි උඩ පාර යනවා. ඒ කියන්නේ කඩේ ළඟින් වම් පැත්තේ පාරේ. කඩේ ළඟින් වම් පැත්තේ පාරේ යනකොට මෙහෙම පේනවා. පැත්තේ පාරේ ටිකක් දුර එනකොට ඔගොල්ලෝ මෙන්න මෙතන හම් වෙනවා වනජීවියකේ බෝඩ් එක. ඒ වනජීවියකේ බෝඩ් එක තියෙනවා මෙතන. ඉතින් දකුණු පැත්තට ගියොත් එහෙම ඉතින් මේ පැත්තට ගියොත් එහෙම ගමට යන්න පුළුවන්. එතනින් අපි යන්න ඕනේ. මේ වනජීවි බෝඩ් එක තියෙනවා. ඉතලල්ල සංචාර කලාපය කියලා. ටිකට් ගන්න තියෙනවා. මේ වෙන්නේ මම පැත්තට යන්න ඕනේ. දකුණු පැත්තට ගියොත් එහෙම ගම තියෙන්නේ. මමට තමයි දිගටම යන්න ඕනේ. පාර හැදිලා තියෙන හොඳට ගිහිල්ලාම කට්ටිය හැල්ලෙන ඕන කෙනෙක් ඉතින් හැල්ල රොක් නැගිටවන්නේ අනිවාර්යයෙන්. ගිහිල්ලා පාර හැදිලා තියෙන්නේ. මම තමයි ඉතින් කෙලින්ම කන්ද උඩටම යන්න තියෙන්නේ. පාරවල් ඔක්කොම බෙදෙනවා දකුණු පැත්තට. දකුණු පැත්තේ පාරවල් වල යන්න හොඳයි. ඔක්කොම වමට තියෙන පාරවල් වල යන්න ඕනේ. දකුණු පැත්තේ පාරවල් ඔක්කොම යන්නේ එතන තියෙන ගමට. ගමේ නම නම් දන්නේ. අපි එනකොට අර මාමත් එක්ක කතා කරලා බලලා ආවලු මේ ගමේ නම් මොකද කියලා. මම තමයි දිගටම යන්න තියෙන්නේ. මේ ඉතින් අතී එහෙම නෑ. එක සතෙක්වත් දැක්කේ නෑ. අතරම පොඩි සතෙක්වත් දැක්කේ නෑ. එහෙම නැගගෙන ටිකක් දුර යනකොට මෙන්න මේ වගේ එලිකව කරපු වගේ ඒරියා එකක් හම්බ වෙනවා. මේ වගේ තමයි තියෙන දිගටම ඒ ඒරියා එක. ඒ කට්ටිය නැගලා යනවා පේන්නේ. ඩයිරි බලාගෙන යන්න ඕනේ මේ පැත්තේ. පොඩ්ඩක් ලිස්සනවා පාර. පොඩ්ඩක් කෙනෙකුත් පොඩ්ඩක් හැටෙන්න ගියා. පොඩ්ඩක් ලිස්සනවා මේ දවස්වල. හොඳටම වේලිලා තියෙන මේ දවස්වල මේ. දැහැපු කාලයක් නෑ වගේ. හොඳයි යන්න තියෙන්නේ. ඔන්න දැන් තමයි view එකට ආව යති. ඔන්න මෙතනට
ආවට පස්සේ තමයි view එක පේන්නේ. නේ view එක. ඔච්චර ලස්සන රටක්ද ලංකාව කියන්නේ. ගොඩක් අය ඉතින් ඔය ට්‍රැවලින් වලට වගේ කැමති නැහැනේ. ඒ වුණාට ඉතින් මේකේ තියෙන ලස්සන දන්නේ. යන අය විතරනේ. මාරම ලස්සනක් තියෙනවා. පාරවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔක්කොම පාරවල් වලට එන්නේ එක තැනට. ප්‍රතිවිය. ඔයාගෙන යන්න පුළුවන් දන්නේ නැති කෙනෙක් ආවා. කන්ද නැගලා ආවා බ්ලැක් තැනට. කොහොමද මෙතන view එක? හැම හතර පත්තනක වගේ බලන්න. මාර ලස්සන view එකක් තියෙන්නේ. එනේ යාළුවෙක් ඉන්න උදේ පාන්දර. මෙයා ඉතින් නිදිද? ඔයා මොකද කරන්නේ? ඉතින් යාළුවෙක් කම්මන හවුලා. උඩට වෙලා ඉන්නවා කන්ද උඩට වෙලා සීතලේ නිදියගෙන. සැපේ ඉන්නව නේද නිදියගෙන. සීතලේ. යාළුවා ඉතින් හැමදාම මෙන්න මේ view එක බලාගෙන ඉන්නවා ඉතින්. මේ view එක බලාගෙන ඉන්නවා ඉතින් හැමදාම. මම තමයි පේන්නේ. අතරින් නම් ටික ලොකු කන්දක් තියෙනවා. ඒ කන්ද නැගගෙන යන්න ඕනේ. පොඩක් අර තනි ජල භූමිය ඇවිල්ලා එක තැන කන්දක් තියෙනවා. මම ඔයගොල්ලෝ පෙන්නන්න කොහොමද කන්ද කියලා. මට ටිකක් මහන්සි කොට දැන් කන්ද නැගින්න. මෙන්න මේ වගේ ටික ලොකු කන්දක් තියෙනවා. ලොකු ආනතියක් තියෙනවා. ගොඩක් පොඩ්ඩක් ඉන්නවා. සාමාන්‍ය ආනතියක් තියෙන කන්දක් තියෙනවා. මේ වගේ. දැන් ඉතින් අපි අන්තිම හරිය ඉන්නේ. මේ කන්දක් තියෙන්නේ. ෆයිනස් නෙමෙයි 아무තු කස් වර්ගයක් තියෙන්නේ. හැමතැනම එකම වගේ කසි. කන්ද නැගලා ඉවරනාට පස්සේ අපිට හම්බ වෙනවා ෆ්ලැට් පාරක්. වාහනත් එන්න පුළුවන් නේද මේ පාරේ. කොහොම හරි වාහනත් එන්න පුළුවන් ඇති. මම හිතන්නේ. ඒ ෆ්ලැට් පාරක් හම්බුනා. එතනදී චුට්ටක් මෙතන ආවට පස්සේ දැන් නම් හොඳට හදලා තියෙනවා මේ බිල්ඩින් හදලා තියෙනවා. වොෂ්රූම්ස් තියෙනවා. වැඩි ඔක්කොම තියෙනවා. පස්සේ මෙතන ගහලා තියෙනවා. මෙතන view point කීයක් තියෙනවද කියලා. මෙතනත් view point 1, view point 2, view point 3, view point 4. කෙලින්ම තියෙන්නේ view point 2 එක. අපි මුලින් මෙතන වම් පැත්තට ගිහින් බලමු view point 1 එක කොහොමද කියලා. තියෙන්නේ
තියෙන්නේ ඇල්ලරොක් කළ view point 1 එක. මොනම view point 1 එක. මෙතනට view point 2 එක පේන්නේ මෙන්න මෙතන. view point 1 එක. view එකක් තමයි view point 1 එකට තියෙන්නේ. ආර ගොඩ ගත්තේ මෙතන. රවුන්ඩ් එකම ලස්සනට පේනවා. view point 1 view point 2 එකට view point 2 එකට බලු යාළුවෝ නම් ඉන්න හැමතැනම. කට්ටිය ඉන්න මේ කාට ඇවිල්ලා මේ view point 2 එකට තියන්නේ. මේ පැත්තෙන් තමයි view point 3 එකට යන්නේ. අපි ගිහලා බලමු view point 3 එකත් කොහොමද කියලා. view point 3 එකට නම් මම කලින් ගිහිල්ලා නැහැ. first time යන්නේ. බලමු ගිහින් කොහොමද view point 3 එකට කියලා. පාරවල් සුද්ධ කරලා එහෙම තියෙන්නේ. මේ තමයි view point 3 එකට යන්නේ. මේ පැත්තට වැඩි කට්ටිය යන්නේ. ඒ හින්දා මාර නිස්කලංකව තියෙනවා. එතනත් හට්ටේම හදලා තියෙනවා. පොඩි ගෙවල් වගේ තියෙන්නේ. කොටේජ් වගේ. දන්නේ කවුරු බුක් කරන්න පුළුවන්ද කොහොමද කියලා. අස්සන්ට හදලා තියෙනවා. ඒ ගහලා තියෙන second view point කියලා. ඇත්තටම මේක මම හිතන්නේ third view point එක. ඔක්කොම එකම ළඟ තියෙන්නේ ඉතින්. ගිහිල්ලා බලන්න තියෙන එකම view එක තියෙන්නේ. ආපු එකේ ඒකට ගිහිල්ලා වෙමුකෝ. මොන දැන් අපි third view point එක ළඟ වෙලා තියෙන්නේ. third view point එක කොහොමද කියලා ගිහිල්ලා බලමු. මේක ලස්සනයි කට්ටියත් එක කඩුයි. බලමු කොහොමද කියලා. මෙහෙම තමයි ඔයගොල්ලෝ දැක්කන්න පුළුවන් third view point එක. මෙතන පල්ලෙහාම පේනවා රාවණ ඇල්ල. නැල්ල උඩට ගියා වගේ තමයි. රාවණ ඇල්ල පේන පල්ලෙයි. අන්නතර පල්ලේ රාවණ ඇල්ල පේනවා. වටේම පේනවා. අපරාවණ පේනවා. මේ මෙතනින් බලා ගන්න පුළුවන් අපිට. මෙහෙම ගිහලා මෙහෙම ඇල්ල වල පායනවා එහෙම. මෙතනින් උඩට පේනවා රාවණ ඇල්ල. මෙහෙම රාවණ ඇල්ල ඉන්නේ මෙතන මෙතන තමයි රාවණ ඇල්ල පටන් ගන්න තමයි. මෙතනත් මම ගිහලා තියෙනවා. මම ඒක ෆොටෝ එකක් දාන්න. මෙන්න රාවණ ඇල්ල. මෙතෙන් තමයි අපිට පාර යටින් යන්නේ. third view point එකට තමයි ඒක හොඳටම පේන්නේ. ඒ වගේ කඳ ටික ඔක්කොම පේනවා. ආගන්න බලන්න. ලස්සනයි. ඒ වගේම third view point එකට ආවම මෙන්න මේ වගේ බුදු පිළිමයක් හොයලා බලන්න පුළුවන්. පරණ බුදු පිළිමයක්. මේ ගල්ගුහාවක තියෙන්නේ. ගල්ගුහාවක තියෙන දෙක ගොඩක් ආරක්ෂා වෙලා තියෙනවා. ඔන්නම ඇල්රොක් වල third view point එකක් තියෙන්නේ. හරි. ඔය ටික තමයි තියෙන ඇල්රොක් එකේ තියෙන ලස්සන view point එක. දැන් ඉතින් අපිට ආපහු යන්න තමයි තියෙන්නේ. වැඩි වෙලාවක් යන්නේ ඇල්රොක් නැගින්න කොහොමද? උඩරිම විනාඩි 25 30ක් වගේ තමයි යන්නේ. මිටි වෙන්නේ නැවත කිව්ව නටියක් කළා යනවා. normal ගියොත් අර වගේ 25න් 30න් කව කරගන්න පුළුවන්. මොකද තමයි ඇල්රොක්. ඇල්රොක් නැගින්න
යාළුවෝ දෙන්නෙක් හම්බුණා. යාළුවෝ දෙන්න එන්නේ. එයාලට එහෙම ඉන්න කියලා අපි තියන් අපේ පාඩුවේ. එයාලගේ තැනනේ මේක. අපේ නෙමෙයිනේ. පොඩ්ඩක් කාලා බලන්න කොහොමද මේ හුලගේ සද්ද කියලා. මෙච්චර අමාරු ගන්දක් නැගලා ඉතින් මේ වගේ හුලගක් කියන්නේ. කොහොමද ගස්වල සද්දේ කොළවල හුලගත් එක්ක. දැන් මං නැග්ග පැත්තේ නෙමෙයි වහින්නේ අනිත් පැත්තේ. ඒගොල්ලෝ වෙනදී ලස්සන මිරිස් කොටුවක් තියෙනවා. ඒවත් තමයි තමයි වල්ලයට බහින්නේ. බහිනකොට ලස්සන මිරිස් කොටුවක් තියෙනවා. එහෙනම් අද මම හැල රොක් එකේ 30 එකේ ඉඳන් සමු ගන්නවා. අලුත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉක්මනට හම්බෙමු. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න නම් මගේ channel එක like කරලා subscribe කරලා තියාගන්න. හැමෝටම බලන්න මේ වීඩියෝ එක share කරන්න. අපි අලුත් වීඩියෝ එකක් හම්බෙමු. ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ බලන්න පුළුවන් අද්ලාස් ඩයරි YouTube channel එකේ.